රයිට් අපි දැන් බලමු 2025 පේපර් එකේ ඇවිල්ලා තිබ්බ මැත්ස් වල ස්ටැට් ප්‍රශ්න සංඛ්‍යාන ප්‍රශ්නට පස්සේ ඇවිල්ලා තිබ්බ ප්‍රශ්නය. සාමාන්‍යයෙන් මේක ගොඩක් සැරවල් ඇවිල්ලා තිබ්බේ වර්ගඵල පරිමාව ඍජුව ප්‍රශ්න කරලා තිබ්බත් මේ සැරේදී පොඩි වෙනස්කමක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ට්ම අපෙන් අහලා නැහැ වර්ගඵල පරිමිතිය පරිමා ඒවා අහලා නැහැ. ඒක අර ඛණ්ඩාංග ජ්‍යාමිතියත් එක්ක පොඩ්ඩක් අර මික්ස් කරලා තමයි ගාන ඇවිල්ලා තියෙන්නේ. රයිට් අපි ප්‍රශ්න කරගෙන යමු ඉස්සරහට. මේක කියන මුලින්ම සජීවීකරණ චිත්‍රපටවල චරිත නිර්මාණය කිරීමේ තාක්ෂණිකයක් වන්නේ රොම්බෝසයක් එම චරිතයට අවශ්‍ය වක්‍රයකට පරිණාමණය කිරීමයි මේ ප්‍රශ්නේම තාක්ෂණය මත වදනම් කියලා. ඇත්තටම මේ තාක්ෂණය මේ ප්‍රශ්නට මේ පොඩ අදාළ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ප්‍රශ්නට යමු. x අන්තඛණ්ඩ p හා q ලක්ෂද y අන්තඛණ්ඩ m ලක්ෂද වන පරාවල ඉහත එක රූපී ප්‍රස්ථාරය දැක්වේ. දැන් අන්තඛණ්ඩයක් කියන්නේ මොකද්ද? අන්තඛණ්ඩයක් කියන්නේ යම් කිසි ශ්‍රිතයක්, ඒ කියන්නේ අපි අඳින ඕනම ශ්‍රිතයක් x අක්ෂය ඡේදනය කරන තැනක් තිබ්බොත් අපි එතෙන්ට කියනවා x ඛණ්ඩාංකයේදී කියන්නේ x ලක්ෂ x අන්තඛණ්ඩයක් කියලා. right? ඒතර y අක්ෂයක් ඡේදනය කරොත් අපි එතෙන්ට කියනවා y අන්තඛණ්ඩයක් කියලා. සරලව මේක. හරි. ඒතර මම කියලා තියෙන්නේ p හා q කියන්නේ හරි p හා q කියන්නේ මේ p හා q කියන්නේ x අන්තඛණ්ඩලු හරි y අන්තඛණ්ඩ විදිහට මේ m කියන එක තමයි අරගෙන තියෙන්නේ. හරි කියන එකට m අන්තඛණ්ඩ තමයි අරන් තියෙන්නේ. දැන් මේ අන්තඛණ්ඩ කියන එකේ සරල තේරුම මොකද්ද? දැන් මේ x අන්තඛණ්ඩ කියන එකේ තේරුම හරි x අන්තඛණ්ඩ කියන එකේ තේරුම තමයි x කැපෙනවා කියන්නේ මෙතනදී y සමානයි බිඳුවනේ. හරි y බිඳුවේදී තමයි මේ x කියන එක කැපෙන්නේ. දැන් මේ වගේ තැනක් කියන්නේ මොකද්ද? y අක්ෂය කපනවා කියන්නේ ඒ හැම තැනකදීම x සමානයි බිඳුවයි. මොනක තමයි සරලම තියරි එක. හරි. හරි. ඊට පස්සේ පරාවලයේ සමීකරණය y සමානයි ඍණ 1 බෙදීම 4යි x වර්ගය ධන 1 කියලා දීලා තියෙනවා. ඇත්තට මේ ඍණ කියන්නේ අර ඍණ මේ වලින් පටන් ගත්තොත් ඒකේ තියෙන අර උපරිමයක් තියෙන පරාවලයක් නෙන්නේ. right? එතකොට මේකේ දැන් ධන 1 කියලා දීලා තියෙන අපිට සරලව හිතන්න පුළුවන්. මෙතන x වල x ට බිඳුව දැම්මොත් එහෙම එකේදී තමයි කැපෙන්නේ. ඒ කියන්නේ මෙතන m වලගේ එකයි කියලා දැනනවත් හිතා ගන්න පුළුවන්. හරි. ඒක හිතාගන්න නැතත් ගානට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හරි බලමු. p හා q හි x ඛණ්ඩාංක පිළිවෙලින් ඍණ 2 සහ ධන 2 බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි. දැන් අර අන්තඛණ්ඩ කතාවත් එක්ක හරි p වල ඛණ්ඩාංක p හා q හි x ඛණ්ඩාංක තමයි හොයන්න තියෙන්නේ. හරි. දැන් බලමුකෝ p වල x ඛණ්ඩාංක හොයන්න කොහොමද කියලා. දැන් මම කිව්වා p සහ q වලදී හරි x අක්ෂය කැපෙනවා කියන්නේ ඒ තැන්වලදී y සමානයි බිඳුවයි කියලා නේ. හරි. y සමානයි බිඳුවයි කියලා කිව්වා. එහෙනම් දැන් මෙන්න මේ සමීකරණේ y සමානයි ඍණ 1 බෙදීම 4යි x වර්ගය ධන 1 මේකනේ සමීකරණේ. මේකෙදි y ට බිඳුව දැම්මනම් අපිට මෙන්න මේ x අක්ෂය කපන තැන් දෙක හොයාගන්න පුළුවන්. මොකද x වර්ගයක් තියෙන්නේ. එතකොට වර්ගය මේක සුළු කරපුවාම අපිට උත්තර දෙයක් එයි. හරි අපි බලමු. එතකොට ඍණ 1 බෙදීම 4යි x වර්ගය ධන 1. හරි. ඍණ 1 බෙදීම 4යි x වර්ගය මේ පැත්තට කියනවා. එතකොට ධන 1 බෙදීම 4යි x වර්ගය වෙනවා. මේ පැත්තේ ධන 1 ඉතුරු වෙනවා. right. ඊට පස්සේ 1 බෙදීම 4 මේ යට 4 මේ පැත්තට ගුණ කිරීමක් විතර ගෙනියනවා. එතකොට මෙතන x වර්ගය තනි වෙනවා. මෙතන 1 ගුණ කිරීම 4 කියන්නේ 4යි. හරි. එතකොට x වර්ගය සමානයි 4යි නම් අපි දන්නවා දෙපැත්තටම වර්ගමූල දාපුවාම මෙන්න මේ විදිහට එනවා. දැන් සාමාන්‍යයෙන් අපි වෙන ගානක නම් මොකද කරන්නේ? වර්ගමූල 4යි කියන්නේ කෙලින්ම දඩස් ගාලා උත්තරේ 2යි කියලා ගන්නවා. හරි. ඒ වුණාට ඇත්තටම වර්ගමූල 4 කියන්නේ ධන 2 වෙන්නත් පුළුවන්, ඍණ 2 වෙන්නත් පුළුවන්. හරි. ඒක සරල වර්ගමූල තියරියක්. එතකොට x ට උත්තරේ x සමානයි ධන 2 වෙන්නත් පුළුවන්, ධන 2 හෝ x සමානයි ඍණ 2 වෙන්න පුළුවන්. ඉතින් අපි මේ හැදුවේ මොකද්ද? මේ x අක්ෂයේදී x අන්තඛණ්ඩය තමයි මේ p හා q විදිහ හෙව්වේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන p හා q හි x අන්තඛණ්ඩ පිළිවෙලින් ඍණ 2 හා ධන 2 බව පෙන්වන්න. මෙන්න ඍණ 2 හා ධන 2 බව පෙන්වනවා. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ හරි. right.
ඊට පස්සේ දැන් මෙතන ආව අපිට p කියන්නේ ඍණ 2, මෙතන q කියන්නේ ධන 2 කියලා ආවා. හරි. එනයින් p හා q හි ඛණ්ඩාංක යුගල ලියන්න කියලා කියන්නේ. හරි. දැන් අපි හොයාගත්තේ x ඛණ්ඩාංකනේ. අපි දන්නවනේ y කියන්නේ හැම වෙලේම මෙතනදී බිඳුවයි කියලා. එහෙනම් p ඛණ්ඩාංක වෙන්නේ මොනවද? හැම වෙලේම ඛණ්ඩාංකයක් ලියන්නේ x ඛණ්ඩාංකය මුලින් ලියනවා, y ඛණ්ඩාංකය පස්සේ ලියනවා. මේකනේ ඛණ්ඩාංකයක් ලියන ස්ට්‍රක්චර් එක. හරි. මේක ඛණ්ඩාංකය ලියන ස්ට්‍රක්චර් එක. එතකොට x ඛණ්ඩාංකය p වල x ඛණ්ඩාංකය කීයද? ඍණ 2යි. y ඛණ්ඩාංකය බිඳුවයි. q වල x ඛණ්ඩාංකය කීයද? ධන 2යි. එක දෙක කියලා ලියුවොත් එකයි, ධන 2 කියලා ලියුවොත් එකයි අවුලක් නැහැ. y ඛණ්ඩාංකය බිඳුවයි. හරි. ඒක තමයි එනයින් p හා q හි ඛණ්ඩාංක යුගලය. හරි. දැන් කියනවා m හි ඛණ්ඩාංක සොයන්න කියලා. හරි. මේක මකාවෙනෙමු. හරි. ඊළඟට කියන්නේ m හි ඛණ්ඩාංක හොයන්න කියලානේ. දැන් බලන්න m කියන්නේ මෙන්න මෙතනනේ. right. m කියන්නේ මෙන්න මෙතන. m වල විශේෂත්වය මොකද්ද? m කියන්නේ y අන්තම් ඛණ්ඩයනේ. y අන්තම් ඛණ්ඩයකදී x ගේ අගය කීයද? x ගේ අගය බිඳුවයි. එහෙනම් මෙන්න මේ සමීකරණයට හරි. සමීකරණයට y සමානයි ඍණ 1 බෙදීම 4x වර්ගය ධන 1 කියන සමීකරණයට x සමානයි බිඳුව කියන එක ආදේශ කරොත් මේ m වල අගය හොයාගන්න පුළුවන් නේ. හරි. ඒ කියන්නේ m වල y අගය හොයාගන්න පුළුවන්. එතකොට x අගය කොහොමද බිඳුවයිනේ. එතකොට ඛණ්ඩාංක කියලා එසේම හොයාගන්න පුළුවන්. x සමානයි බිඳුවයි කියන්නේ මෙන්න මේ පදේ බිඳුව වෙනවා. බිඳුව කීයෙන් ගුණ වුණත් බිඳුවයි ධන 1. කියන්නේ y සමානයි 1යි. එහෙනම් m හි ඛණ්ඩාංක වෙන්නේ මොනවද? x බිඳුවේදී y 1යි. ඒ කියන්නේ 0.1. right. ඒ කියන්නේ මොකද්ද? 0.1. m කියන්නේ මෙන්න මෙතන 1නේ. හරි. m කියන්නේ 0.1. හරි. ඊට පස්සේ right. ඊට පස්සේ කියනවා පරාවලයේ උපරිම ලක්ෂ්‍ය m බව පෙන්වන්න. හරි. අපි තීර එකක් දන්නවා ප්‍රස්ථාරයක මෙහෙම තියෙන්න පුළුවන්, අවමයක් තියෙන්න පුළුවන්, මෙහෙම තියෙන්න පුළුවන්, උපරිමයක් තියෙන්න පුළුවන්. මේ කොහොම තිබ්බත් අපි දන්නවා මේ උපරිමය හෝ අවමය හොයන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රකාශනයක් තියෙනවානේ. උපරිමය හෝ අවමයේදී x අගය හොයාගන්න පුළුවන් ඍණ b බෙදීම 2a වලින්. හරි. අවමයක් වුණත් ඒක තමයි. එතකොට මෙහෙම හොයන්න නම් අපි b කියන්නේ මොකද්ද, a කියන්නේ කියලා මොකද්ද දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙතන අපිට සමීකරණේ තියෙන්නේ y සමානයි ඍණ 1 බෙදීම 4x වර්ගය ධන 1. සාමාන්‍ය පරාවලයක සමීකරණය වෙන්නේ y සමානයි ax වර්ගය ධන bx ධන c. හරි. එතකොට මේකේ a විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේකනේ. දැන් මේකේ bx පදයක් නැහැනේ. ඒ කියන්නේ මේකෙදි b කීයක් වෙනවද? a විදිහට ක්‍රියා කරන්නේ ඍණ 1 බෙදීම 4. මේකෙදි b පදයක් නැහැනේ මෙතන. එතකොට b සමානයි 0. c විදිහට ක්‍රියා කරන්නේ 1. හරි. එතකොට අපිට මේ උපරිමයක් හෝ අවමයක් ගන්න ඕනේ වෙන්නේ මේ b a විතරයි. හරි. අපි දැන් මේකේ තියෙන්නේ අතන උපරිමයක්නේ. හරි. උපරිමය අපි හොයමු. x සමානයි ඍණ b බෙදීම 2a. දැන් b කියන්නේ බිඳුවයිනේ. එතකොට ඍණ b කිව්වත් බිඳුවම තමයි. දැන් මේක දෙකෙන් ගුණ කර කර ඉන්න ඕනේ. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදුනහම බිඳුවයිනේ. හරි. එතකොට උපරිම ලක්ෂයේදී x ඛණ්ඩාංකය කීයක් වෙනවද? බිඳුවයි. හරි. x ඛණ්ඩාංකය බිඳුවේදී y කීයද කියලා අපි ඉස්සර හොයාගත්තානේ. x ඛණ්ඩාංකයේ බිඳුවේදී මෙන්න මේ සමීකරණ ආදේශ කරලා අපි y කීයද y 1 කියලා හොයාගත්තා. එහෙනම් බිඳුව 1 කියන ඛණ්ඩාංකය නේද මෙන්න මේ ප්‍රස්ථාර උපරිම ලක්ෂය වෙන්නේ. ඒ කියන්නේ ඒක නේද මේ ලක්ෂය කියලා කියන්නේ. හරි. ඒක තමයි එන උපරිම ලක්ෂයෙන් බව පෙන්වන්න. රයිට්. ඒක පෙන්නලා ඉවරයි. හරි. ඒ ටික ඉවරයි. හරි. ඊළඟට බලමු ඒකේ b කොටස. දැන් මේ කොටස ඉවරයි. b කොටස බලමු. ඉහත ප්‍රස්ථාරයේ pn හා nq රේඛා ඛණ්ඩ දෙක සලකන්න. කොයි pn? මෙන්න pn. right. මෙන්න pn. හරි. nq කියන්නේ මෙන්න nq. හරි. රේඛා ඛණ්ඩ දෙක සලකන්න n හි ඛණ්ඩාංක 0.2 කියලා දෙනවා. ඔන්න. n හි ඛණ්ඩාංක 0.2 කියලා දෙනවා. pn රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් සොයන්න කියලා කියන්නේ. හරි. අපි දන්නවා ලක්ෂ දෙකක ඛණ්ඩාංක දුන්නොත්, හරි. ලක්ෂ දෙකක ඛණ්ඩාංක දුන්නොත් x1 y1 මෙතන x2 y2 කියලා දුන්නොත් අපි දන්නවා අනුක්‍රමණය හොයන්න පුළුවන්
ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ කියන්නේ y කණ්ඩායම වෙනස. y දෙක ඍණ y1 හෝ y1 ඍණ y2 බෙදීම x කණ්ඩායමක වෙනසෙන්. හරි. මේක නෑ. අනුක්‍රමණය හොයන එක. ඊට පස්සේ y සමාන mx ධන c විදිහට ලියා ගත්තාම ඒකේ මේක කණ්ඩායමකයක් x ටත් y ටත් ආශ්‍රය කරපුවාම සමීකරණ ලියා ගන්න පුළුවන් ලේසියෙන්ම. හරි. දැන් මේකෙදි මෙයාලා දීලා තියෙන්නේ හරි. මේකෙදි මෙයාලා දීලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ. මෙන්න මෙහෙම හැරේ කරවන්නේ. මෙතන p තියෙනවා. අපි ඒක හොයාගත්තා ඍණ දෙකේදී බිඳුවයි කියලා. දැන් එයාලා m කියන එක දීලා තියෙනවා බිඳුවේදී 2යි කියලා. right. එතකොට මේකේ අපි මුලින්ම අනුක්‍රමණය හොයාගෙන ඉමු. m සමානයි හරි. මේක x1 මේක y1 මේක x2 මේක y2 කියලා ගත්තොත් මේකෙන් මේක අඩු කරොත් හරි මේකෙන් මේක අඩු කරොත් දෙකෙන් බිඳුවක් අඩු කරොත් 2යි. බිඳුවෙන් ඍණ දෙකක් අඩු කරොත් බිඳුවෙන් ඍණ දෙකක් අඩු කරනවා කියන්නේ ධන දෙකමනේ. හරි. 2 එතකොට බිඳුවෙන් මේක ඍණ ඍණේ ධන වෙනවනේ. 2 බෙදීම 2 කියන්නේ 1යි. හරි. m සමානයි 1යි කියලා එනවා. right. ඊට පස්සේ y සමානයි mx ධන c එකට ආදේශ කරමු. හරි. ධන c එකට ආදේශ කරමු. එතකොට අපි මෙන්න මේ කණ්ඩායමක ගත්තොත් එහෙම y ඍණ 2යි m කියන්නේ දැන් 1යි x කියන්නේ බිඳුවයි c නේ දැන් c දන්නේ නැත්te c දන්නේ හරි. එතකොට c සමානයි ඍණ 2යි කියලා එනවා. right. sorry xy මාරු වෙලා ආදේශ වෙන්නේ. හරි. y මෙතන බිඳුවයි m කියන්නේ 1යි x කියන්නේ ඍණ 2යි ධන c. එතකොට මේ ඍණ 2 එනවා. මෙතෙන් එහා පැත්තට ගිහම මේක ධන 2 වෙනවා. c සමානයි ධන 2යි කියලා එනවා. හරි. එහෙනම් අපි දැන් m උත් දන්නවා c ත් දන්නවා. එහෙනම් ප්‍රස්ථාරයේ සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c නේ. y සමානයි m කියන්නේ 1යි. ඒ කියන්නේ x c කියන්නේ 2. x ධන 2. y සමානයි x ධන 2යි. හරි. ඔන්න y සමානයි mx ධන c ආකාරයෙන් හෙව්වා. හරි. ඊට පස්සේ PNO ත්‍රිකෝණය විශේෂ ත්‍රිකෝණ වර්ග දෙකකට අයත් වේ. ඒවායේ නම් ලියන්න. දැන් PNO ත්‍රිකෝණය විශේෂ ත්‍රිකෝණ වර්ග දෙකකට අයත් වේ කියලා කියන්නේ. හරි. එතකොට ඒවායේ නම් ලියන්න කියලා කියන්නේ. දැන් මෙහෙම දැන් බලපුවම අපට තේරෙනවා මෙතන 2යි. හරි. මෙතන 2යි. එතකොට මෙන්න මේ දෙක සමානයිනේ. මේ දෙක සමානයි. ඊට පස්සේ අපට පේනවා මෙන්න මෙතන ලම්බකයි. මේ දෙක සමානයි. මෙතන මේක ලම්බකයි. එතකොට මේක අංග සම ත්‍රිකෝණ වලින් ගත්තාම මෙන්න මේ පාද දෙකත් සමාන වෙනවා. හරි. මේ පාද දෙක සමාන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පාද දෙක සමාන නම් මෙතන අංශක 45කුත් මෙතන අංශක 45කුත් වෙනවා. එතකොට මේ පොඩි ත්‍රිකෝණය ගත්තාම මෙතන 90යි නම් තව 90ක් නෙන්න ඕනේ. මෙතන 45යි නම් මෙතන 45ක් එන්න ඕනේ. මෙන්න මෙතන 45යි නම් මෙතන 45ක් එන්න ඕනේ. එතකොට මෙන්න මෙතන අංශක 90ක් එනවා. හරි. එතකොට දැන් පැහැදිලි නැති නිසා මකන්නද? අර අවුලන්නේ. එතකොට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් මම පැත්තකින් මේ ත්‍රිකෝණය අඳ ගන්නවා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් නේද ලැබෙන්නේ. මෙහෙම ත්‍රිකෝණයක් මෙතන අංශක 90යි. මෙන්න මේ පාද දෙක සමානයි. මෙහෙම ත්‍රිකෝණයන්නේ. හරි. විශේෂ ත්‍රිකෝණ වර්ග දෙකකට අයත් කියලා කියන්නේ. මොකද්ද? එක විශේෂ ත්‍රිකෝණයක් තමයි මේකට අපි කියන්න පුළුවන් ඕන ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන්. හරි. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පේනවනේ මේ පාද දෙක සමානයිනේ. එහෙනම් අපිට මේකට වෙනත් විදිහකට කියන්න පුළුවන් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන්. right. මේ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට PNQ කෝණය. මෙන්න මේ P මෙතන P නේ. මෙතන N නේ. මෙතන Q නේ. මේ කෝණය හේතු දක්වමින් සොයන්න. දැන් මේක අපි අංග සම විදිහට අරගෙන තමයි මේ ත්‍රිකෝණ දෙක අපි හඳුනාගත්තේ. එනකොට දැන් මේක කණ්ඩාංග ජ්‍යාමිතිය ප්‍රශ්නයක් නේ. ඒතකොට ඒක කණ්ඩාංග ජ්‍යාමිතිය ප්‍රශ්නයක් විතර ඔප්පු කරනවා නම් තමයි වඩාත් හොඳ. හරි. අපි දන්නවා දැන් PN කියන සමීකරණය හරි PN කියන සමීකරණයේ අනුක්‍රමණය අපිට ආවා එකක් කියලා නේ. අනුක්‍රමණය අපිට ආවා එකක් කියලා. right. අපිට ඒ වගේම මෙන්න මේ NQ කියන සමීකරණ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. හරි. ඒක හොයාගත්තාම හරි. ඒක මේ විදිහටම හොයන්න තියෙනවා. මම ඒක හොයන්නේ නැහැ. ඒක ඍණ එකක් වෙනවා. හරි. ඒක ඍණ එකක් වෙනවා. එතකොට ඔයාලට පේනවා මම කියන්නම් මේක MPN කියලා. MPN එකයි NQ කියන්න. ඒක ඍණ එකයිනේ. නිකමට මේ දෙක ගුණ කරලා බැලුවොත් MPN ගුණ කිරීම MNQ සමාන එක ඍණේ ගුණ කරපුවම ඍණ එකයි. අපි තියරියක් දන්නවා මොකද්ද? M1 ගුණ කිරීම M2 සමානයි ඍණ 1 නම් මෙන්න මේ විදිහට හරි M1 M2 වෙච්ච සරල රේඛා දෙකක් අංශක 90කට ඡේදනය වෙනවා. හරි.
මෙන්න මේ තියෙන සරල රේඛාවක්, මේ තියෙන සරල රේඛාවක්, මේකේ අනුක්‍රමණය 1යි, මේකේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් ඒ දෙකේ ගුණිතය ඍණ 1ක් වෙනවා නම් එහෙනම් මේ දෙක අනිවාර්යෙන් අංශක අණුවක ඡේදනය වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කෝණය, හරි, මෙන්න මේ කෝණය අංශක අණුවක් වෙන්න ඕනේ නේ. හරි. ඒක තමයි මේ PN කෝණය, PNQ කෝණය හේතු දක්වමින් සොයන්න තියෙන්නේ. right. ඊට පස්සේ කියනවා NQ රේඛාවේ සමීකරණය සොයන්න. NQ රේඛාවේ සමීකරණය කියන්නේ දැන් NIN කියන්නේ මෙන්න මේ හොයාගත්ත ඍණ 1 කියන අනුක්‍රමණය ආශ්‍රයෙන්නේ. හරි. අපි අර විදිහටම දාමු. y සමානයි mx ධන c. දැන් මේකේ අපි n වල අපිට දීලා තිබ්බනේ n බිඳුව 2 කියලා. හරි. ඒක අපි මේකට යොදා ගමු. එතකොට y කියන්නේ දැන් මේක x, මේක x, මේක y. y කියන්නේ 2යි. m අපි දන්නවා ඍණ 1යි. ඍණ 1 වාරයක් x කියන්නේ බිඳුවයි. ධන c. හරි. එතකොට c සමානයි ඒකෙදි දෙකක් එන්නේ. හරි. ඒකෙදි දෙකක් එන්නේ. හරි. එතකොට y සමානයි mx ධන c නේ. හරි. y සමානයි m දන්නවා අපි ඍණ 1යි. ඍණ 1 වාරයක් x කියන්නේ ඍණ x. ධන c කියන්නේ 2. මෙන්න මේක තමයි මොකේද NQ කියන රේඛාවේ සමීකරණය වෙන්නේ. හරි. NQ රේඛාවේ සමීකරණය හොයන්න. හරි. ඊළඟට මම මේ ටික මකා ගන්නම්. හරි. මේ ටික මකා ගන්නම්. රූප පැහැදිලි නැති හින්දා. හරි. ඊට පස්සේ PN මෙන්න මේක PQ මෙන්න මේ දුර. හරි. MO මෙන්න මේ දුර රේඛාවල දිග සොයන්න කියන තියෙන අවශ්‍ය විදිහේ පිළිතුරු කර්ණ්‍යාකාරයෙන් ලියන්න. දැන් අපිට මෙතනාව ඍණ 2යි කියලා, මෙතනාව ධන 2යි කියලා, m වල මෙන්න මෙතන m වල y ගියාව 1යි කියලා. හරි. ඒ කියන්නේ ධන 2යි කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ දිග දෙකක් තියෙනවා ඒකක. මෙතන ඉඳලා මෙතෙන්ට ඒකක දෙකක් තියෙනවා. මෙතන y 1යි කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට ඒකක එකක් තියෙනවා. දැන් OM හොයාගන්න එකත් ගේමක් නැහැ. PQ හොයාගන්න එකත් ගේමක් නැහැ. හරි. මේ දෙක මුලින් හොයලා එමු. හරි. PQ කියන්නේ මෙන්න මේ දෙකේ කැලේ දෙකක් නේද? 4යිනේ. ඒකක 4යි. හරි. ඊට පස්සේ MO PQ හොයුවා. ඊළඟට MO හොයන්න තියෙනවා. හරි. MO කියන්නේ අර අතන මේක එකයිනේ. හරි. ඒකක එකයි. මේක මේ විදිහට සරලව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මම PN වල දිග හොයන විදිහට PN වල දිග හොයන විදිහට හොයලා ඒ විදිහට මේ ටික දාන්නත් පුළුවන්. හරි. දැන් PN වල දිග බලමු. මෙතන දීලා තිබ්බා n වල කණ්ඩායමක දීලා තිබ්බනේ. n කණ්ඩායමක බිඳුව 2. හරි. මෙතන n කණ්ඩායමක දීලා තිබ්බා බිඳුව 2. හරි. මෙතන කණ්ඩායමක එතකොට එන්නේ ඍණ 2ේදී බිඳුවනේ. හරි. දැන් අපි අර අපේ මේ සම්ප්‍රදායික ක්‍රමයට PN දිග හොයමු. මෙන්න P මෙන්න N. හරි. P ඍණ 2 බිඳුව N බිඳුවේ 2. හරි. කොහොමද හොයන්නේ? රේඛාවක දිග හොයන්නේ. හරි. මම මේ දිග ගන්න D කියලා. හරි. D කොහොමද හොයන්නේ? ඩෙල්ටා x වල වර්ගය ධන ඩෙල්ටා y වල වර්ගයේ වර්ගමූලය. හරි. x කණ්ඩායම දෙකේ වෙනස වර්ග කරා, y කණ්ඩායම දෙකේ වෙනස වර්ග කරා. ඒ දෙක එකතු කරා වර්ගමූලය ගත්තා. හරි. එතකොට මේක x1 y1 නම් මේක x2 y2 නම් හරි. ඩෙල්ටා x කියන්නේ බිඳුවෙන් ඍණ 2ක් කරු කරනවා ධන 2යි. දෙකේ වර්ගය. දෙකෙන් බිඳුව කරනවාම 2යි. ඒකත් දෙකේ වර්ගය වර්ගමූල. දෙකේ වර්ගය කියන්නේ 4යි. දෙකේ වර්ගය කියන්නේ 4යි. එතන මෙතන 8ක් එනවා. හරි. 8යි කියන්නේ 8 දන්නවා අපි 4 වරක් 2යිනේ. 4 එළියට ගන්න පුළුවන්. 2යි මූල 2යි. එහෙනම් මේ ඔය D කියලා මොකක්ද ඇත්තටම හෙව්වේ? PN දිගනේ. හරි. PN දිග එහෙනම් 2යි මූල 2යි. right. හරි. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. මේ ප්‍රශ්න ටික ඉවරයි. ඊට පස්සේ අපි යන් C කොටසට. එක් චරිත නිර්මාණයකදී X රොම්බසයක්. හරි. එක් චරිත නිර්මාණයකදී මෙන්න මේක තමයි රොම්බසය කියලා දාලා තියෙන්නේ මෙයාලා. හරි. X රොම්බසයක් පහත් දක්වනකොට සරසම පරාවල ඛණ්ඩ 4කින් සැදුණු y වක්‍ර හැඩයකට. මෙන්න මේක රෝම තමයි y වක්‍ර හැඩය කියලා දාලා තියෙනවා. පරිනාමනය කරනු ලබයි PQRS යන රොම්බසයේ පාදවල මධ්‍ය ලක්ෂ වේ. හරි. මේක නිකන් මෙහෙම යා කරගන්නකො. හරි. මේක මෙහෙම යා කරගන්න. හරි. මධ්‍ය ලක්ෂ වේ පහත රූපයේ PNQM කොටස PNQM මෙන්න මේ කොටස මේකේ මෙන්න මේ උඩ තියෙන කැලේට සමානයි කියලා කියන්නේ. හරි. අපි දන්නවා PN අපි හොයාගත්තා 2යි මූල 2යි කියලා. ඊළඟට PQ දිග අපි හොයාගත්තා මෙතන 2යි මෙතන 2යි 4යි කියලා. මේක අපිට ඕනනොත් 1යි කියලා පොඩ්ඩක් පැත්තකින් දාලා තියාගමු. මේක 2යි මූල 2 නම් මේක 2යි මූල 2නේ. මේ දෙක සමානයි. හරි. හරි. ඔය ටික අපි දත්ත ලකුණු කරගත්තා.
x කියන්නේ විශේෂ රොම්බසයක්ලු. x කියන්නේ විශේෂ රොම්බසයක්ලු. එහි නිශ්චිත නම. දැන් රොම්බසය මේ විශේෂ නම. රොම්බසය කියන්නේ සමචතුරස්‍රයට පොඩ්ඩක් පයින් එකක් ගහපේ ගන්න. හරි. එතකොට මේක විශේෂ රොම්බසයක් කියන්නේ මෙන්න මෙහෙම අර වෘත්තයක් දාපුවාම මෙන්න මේ වෘත්තයක අරයනේ. අරය. හරි. ඒ වගේම මෙතන අංශක 90ක් ඡේදනය වෙනවනේ මේ විකර්ණ. විකර්ණ අංශක 90කුත් ඡේදනය වෙන. හරි. ඒ වගේ අපි රොම්බසයකට කියනවා. තව මේක විශේෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. හරි. හරියටම ඔක්කොම ලක්ෂණ මතක නෑ. මේක සරලව කියන්න පුළුවන් අපිට සමචතුරස්‍රයක් කියලා. හරි. x රොම්බසයේ පරිමිතිය ගණනය කරන්න තියෙනවා. x රොම්බසය හැදලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ. x රොම්බසය මෙන්න මෙහෙම හැදලා තියෙන්නේ. මෙතන p q තියෙනවා. මෙතන q මෙතන r ඔන්න s. හරි. අපි මෙන්න මේ දිග කෑල්ල දන්නවා 2යි මූල 2යි. එහෙනම් මේකත් 2යි මූල 2යි. මේකත් 2යි මූල 2යි. මොකද මධ්‍යක්ෂනේ. එතකොට 2යි මූල 2 කෑලි 1 2 3 4 5 6 7 8. 2යි මූල 2 කෑලි කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ කියන්නේ 8 වර්ගය 16 16යි මූල 2යි. දැන් මේකේ නම් තිබ්බ පිළිතුරු කර්ණියාකාරයෙන් තියන්න කියලා. මේක 16 මූල 2 කියක් තිබ්බත් අවුලක් නැහැ. එනවනේ මූල 2 කියන්නේ 1.4 1.4 නේ. ඒක පොඩ්ඩක් සුළු කරලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ගානේදී කියලා නැහැ නේ මූල කර්ණියාකාරයෙන් තියන්න කියලා. ඒතර ආසන්න 22.6යි 2යි 4ක් වගේ තමයි එන්නේ. හරි. right. පරිමිතිය ගණනය කරලා හරි. x රොම්බසේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ දැන් මෙතන මේක 2යි මූල 2යි. මේකත් 2යි මූල 2යි. ඒතර සම්පූර්ණ මේ දිග එනවනේ 4යි මූල 2ක්. මෙතනත් ඒ වගේම 4යි මූල 2ක් එනවනේ. ඒතර වර්ගඵලය කියන්නේ 4යි මූල 2 වතාවක් 4යි මූල 2. හරි. මෙතන හදන්න. 4යි මූල 2 වතාවක් 4යි මූල 2. 4ක් 4 නම් 16යි. මූල 2 වර මූල 2 කියන්නේ 2යි. ඒ කියන්නේ 32යි. දැන් මේක අපි ලියන්න ඕනේ ඒකක කියලා. හරි. මොකක්ද සෙන්ටිමීටර් මීටර යන දීලා නැහැ නේ. හරි. ඒතර මේක වර්ගඵලයක් නේද වර්ග ඒකක කියලා ලියුණා වඩා හොඳයි. හරි. ඊට පස්සේ y වර්ගඵලය කොයි හරි මේකනේ වර්ගඵලය y වර්ගඵලය එය PMQRS කියන සවිධි අෂ්ටාශ්‍රයකට. ඒ කියන්නේ මෙන්න මේ පාද සමානයි කියලානේ කියන්නේ. හරි ආසන්න කිරීමෙන් දල වශයෙන් සිවිය හැකියි. ඒ කියන්නේ මෙහෙම අර වටේට එන රවුම මෙන්න මේ විදිහට අපි සවිධි අෂ්ටාශ්‍රයක සමානයි කියලා අරගෙන තමයි මේ ගාන හදලා තියෙන්නේ. එයාලා කියනවා PMQ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. හරි PMQ ත්‍රිකෝණය මම පොඩ්ඩක් පැත්තකින් අද ගන්නවා මෙහෙම. මෙතන p මෙතන m q අපි දන්නවා මෙන්න මේ දිග අපි උඩ තියාගත්ත 4යි කියලා. හරි. ඊළඟට pm දිග අපිට වැඩක් නැහැ නේ වර්ගඵලය හොයද්දී. ආධාරක පාදය ලම්බ උසන්න ඕනේ. මෙන්න මේ m ඕනේ. මෙතන ඕනේ තියෙන්නේ. මෙන්න මේක අපි කලින් හොයාගත්තා. හරි 1යි කියලා. එහෙනම් මේකේ වර්ගඵලය ඉන්නේ කොහමද? PMQ ත්‍රිකෝණයේ වර්ගඵලය ඉන්නේ කොහමද? භාගයයි ආධාරක පාදය 4යි ලම්බ උස 1යි. දෙකට දෙකක් කැපෙනවා. 2යි වර්ග ඒකක. right 2යි වර්ග ඒකක මේකට උත්තරේ එන්නේ. හරි PMQ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟට PQRS චතුරස්‍රයේ වර්ගඵලය අහනවා. PQRS චතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ PQRS චතුරස්‍රය මෙතන හදගත්තොත් PQRS PQ 4යිනේ. ඒතර මේකත් 4යිනේ. 4ක් 4 එහෙනම් PQRS චතුරස්‍රයේ වර්ගඵලය කීයද දෙන්නේ? 16යි වර්ග ඒකක. හරි. මේකට ආවා කීයද? 2ක් මේකට ආවා 16ක්. y වක්‍ර හැඩයේ දල වර්ගඵලය 1 හා 2 පිළිතුරු වාදයන් ගණනය කරන්න. හරි. එතකොට මේකේ සම්පූර්ණ වර්ගඵලය එකක්දී මෙන්න මේක එකතු වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණ කෑලි 1 2 3 4ක් තියෙනවා. එතකොට 16යි 2 කෑලි 4ක් තියෙනවා. 2 4 8යි 8යි 16යි 24යි 24යි වර්ග ඒකක. හරි. මොන විදිහට තමයි ඔය ගන්න ලේසියෙන් කොට දාගන්නේ.